ඉතින් ඔන්න මං අද අරන් ඇවිත් තියෙන ඔයාලට ගමටම සුවඳ ගහන විදියට බත හොයාගන්න කොහොමද කියලා දෙන්න. මම මේ අරගෙන තියෙන්නේ කැකුළු හාල්. මේකට සුදු හාල්, සම්බහාල් ඕන එකක් ගන්න පුළුවන්. ඒ වුණාට අද මම ගත්තේ කැකුළු හාල්. මොකද මේ අපි ටිකක් වැඩිපුර කන්න කැමතියි කැකුළු හාල්. ගෑස්ට්‍රික් වලට හැම දෙයකටම හොඳයිනේ කැකුළු හාල් කන එක. ඉතින් මං අද ඔයාලට මේ පෙන්නන්න තියෙන කැකුළු හාල්. අපි එහෙනම් දැන් මේක ඉස්සෙල්ලම හොදගමු. දැන් මේ තියෙන මම සෝදලා ගත්ත හාල් ටික ඊට පස්සේ මම මේකට ඉස්සෙල්ලම එකතු කරගන්නේ කරපිංචි. කරපිංචිත්තක් තියෙනව නම් ඔයාලා ගාව මේ මොනවාද? රම්පේ කොලේකුත් දාන්න. ඊට පස්සේ මම මේකට දානවා කරාබුණටි. මං අරගෙන තියෙන හාල් හුණ්ඩු දෙකක් වගේ. ඉතින් මම ඒකට හරාබුණටි 3ක් වගේ දාගත්තා. ඊට පස්සේ මේ තියෙන්නේ පොඩ්ඩක් තලාගත්ත මේ එනසල්ලටයක්. මම එනසල්ල කැටය දානවා. මොකද එනසල්ල කැටයකින් පුළුවන් පලාතම සුවඳ කරන්න කියන්නේ. මේ දාන්නේ කුරුඳු පුතු චුට්ටක්. කුරුඳු තියෙනවා නම් දාන්න. කුරුඳු කණ එක අපිට ඇත්තටම හොඳයි. ටික දාගත්තට පස්සේ මම මේ බතර දාගන්නේ ලුණු. ගොඩක් අය ලුණු දාන්නේ නැහැ. නොදාන කෙනෙක්ට පුළුවන් නොදාන්න. හැබැයි මම දානවා. මොකද මට ලුණු නැතුව බත් එක්ක ගන්න බෑ. දැන් මම මේ හදන්නේ බත් එකට ගැලපෙන විදියට වතුර තියාගන්න. ඔයාලා කොච්චර ප්‍රමාණයකට තියනවද කියලා මට අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාලා කියන්න. මම තියන්නේ නම් පළවෙනි පුරුක ගාවට. අතේ මැද ඇඟිල්ලේ පළවෙනි පුරුක ප්‍රමාණයට තමයි වතුර තියන්නේ මම. මේ තියෙන්නේ අපි රයිස් කුකර් එකේ බත ගහගෙන බත ඉදුණම සුවඳ. තියෙන විදිය. සුවඳ නෙවෙයි තියෙන විදිය. අම්මෝ හරිම සුවඳයි. හරිද? පලාතම සුවඳ ගහන තරමට සුවඳයි. ඒ කියන්නේ මේ අපිට පුළුවන් මම කරපිංචි පිටින් දැම්මේ නට්ට ටික අයින් කරගන්න පුළුවන්. ඒක එහෙමම තැම්බිලා තියෙනවා. ඔයාලා මම කියනකොට එකම එක දවසක් එකම එක වතාවක් හදලා බලන්න මේ විදියට බත මගුල් ගෙදරක උයනවා වගේ ගමටම සුවඳ ගහයි. දැන් මගේ බත හරි ගිහින් තියෙන්නේ. මම කලවම් කරලා මේ තියෙන මම හදාගත්ත බත් එක ගාන්ට තැම්බිලා සුවඳට තියනවා. මොකද මගේ අපේ හස්බන්ඩ් හරි ආසයි මේ මං හදන කෑමවලට සුවඳයි රසයි හැමදේම මික්ස් කරලා තමයි මම හදන්නේ. මේ මම ඔයාලටත් කියලා දෙන්නම්. තව වීඩියෝ එකක් අරන් එනකන් ගිහින් එන්න. තෙරුවන් සරණයි.